යූස් කරන ෆේස් ස්ක්‍රබ් එකක් තියෙනවා. මේක මං හිතන්නේ කවුරුත් තාම කරපු නැති වීඩියෝ එකක්. හායි කොහමද ඔයගොල්ලන්ට? මම හොඳින් ඉන්නවද? මං හිතනවා හැමෝම හොඳින් සතුටින් ඇති කියලා. ඉතින් අද මම හිතුවා පොඩි වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න. ඉතින් කොණ්ඩේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඊළඟ වීඩියෝ එකත් මිස් කරන්න එපා, අනිවාර්යෙන් බලන්න. මගේ වෙනසක් වුණා. මගේ කොණ්ඩේ මාරම සීදුයි, මාරම සොෆ්ට්, දැන් හරිම ෂෝයි. ඉතින් ඒ ගැනත් මම ඊළඟට වීඩියෝ එකකින් ගේනවා. අනිවාර්යයෙන්ම ඒකත් අනිවාර්යෙන් මිස් කරන්න නැතුව බලන්න. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලන්ට කියනවා මම යූස් කරන බියුටි ප්‍රොඩක්ට්. ඔය ටික ඔක්කොම මම ඔයගොල්ලන්ට අද ෂෙයා කරගන්නවා. ඉතින් යූස් කරන ෆේස් ස්ක්‍රබ් එකක් තියෙනවා. මේක මං හිතන්නේ කවුරුත් තාම කරපු නැති වීඩියෝ එකක්. මේ ස්ක්‍රබ් එක මම දැකලා නැහැ කවුරුත් කරලා තියෙනවා මේ වෙනකන්. ඒකට මම කියලා තියෙනනේ මම ආයුර්වේද ඉගෙන ගන්න ගමන් ඉතින් ඒ ගැන මම ලොකුවටම ආසයි ඉගෙන ගන්න. ඉස්සරහට මගේ ඩ්‍රීම්ස් ටිකක් තියෙනවා කරගන්න. ඒ වෙනුවෙන් මට ඕන දෙයක් තමයි ආයුර්වේද ඩිග්‍රී එකක්. එහෙම නැත්නම් ආයුර්වේද ගැන හොඳ ක්වොලිෆයිඩ් වෙන්න ඕන මම හොඳට. ඒ නිසා මම දැන් මේ දවස්වල මම ඒ වෙනුවෙන් ඉගෙන ගන්න ගමන් සහ ලෙක්චර්ස් වලට යනවා. මම තමයි මේ ස්ක්‍රබ් එක මම මේ තුන්වෙනි පාර යූස් කරන්නේ. ඉතින් මගේ මූණෙත් වගේම මගේ අතපය වල ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසාම මම හිතුවා මේක ඔයගොල්ලන්ට ෂෙයා කරගත්තොත් හොඳයි. බලමු මේ ඉන්ග්‍රීඩියන්ට්ස් හතර මොනවද, කොහොමද මේක අපි ඇප්ලයි කරගන්නේ, ඉතින් මොන වගේ බෙනිෆිට්ස්ද මේකෙන් තියෙන්නේ කියලා. එහෙනම් අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. අද කොහොමද මම මේ ස්ක්‍රබ් එක යූස් කරන්නේ, මොනවද මගේ බියුටි ප්‍රොඩක්ට්ස් කියලා. මෙතන මම කියන එකක්වත් ප්‍රොමෝෂන් වීඩියෝ එකක්වත් එහෙම නෙමෙයි. මේවා මම මේ යූස් කරන ප්‍රොඩක්ට් තමයි ඔයගොල්ලන්ට ෂෙයා කරගන්නේ. ඉස්සලාම මම කියන්නම් මගේ මූණට මම යූස් කරන ෆේස් වොෂ් එක මොකක්ද කියලා, සහ මම කලින් යූස් කරපු ෆේස් වොෂ් එක මොකක්ද කියලා. කලින් මම යූස් කරේ මෙන්න මේක, හිමාලයා එකේ මෙන්න මේක ඇලෝවේරා ෆේස් වොෂ් එක තමයි කලින් යූස් කරේ. මේක දැන් ඉවරයි. මේක ඉවරයි දැන්. ඒ නිසා මම මේක ගත්තා. මේකෙම මෙන්න මේක ගත්තා. දැන් යූස් කරන්නේ මේක හිමාලයා එකේ ක්ලියර් කම්ප්ලෙක්ෂන් බ්‍රයිටනින් ෆේස් වොෂ් කියන එක තමයි මම දැන් යූස් කරන්නේ. ඒත් හිමාලයා එකේම කලින් යූස් කරා නේචර් සීක්‍රට් එකක් යූස් කරා, ස්පා සිලෝන් එක යූස් කරා. ඉතින් දැන් මේක තමයි යූස් කරන්නේ. දැන් මාස 6ක් විතර හිමාලයා එකේ තමයි යූස් කරන්නේ. මොකද මේකෙන් මගේ මූණ හරිම ක්ලීන් වුණා. ඒ කියන්නේ කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. පිම්පල් එකක්වත් එන්නේ නැහැ. ආවත් එන්නේ අර මාසෙකට එකපාරක් වගේ එකක් එනවනේ. ඒක ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැතිනේ මොකද්ද කියලා. ඉතින් එහෙම ආවත් ඒක ලොකුවට එන්නේ නැහැ. චූටි ඩොට් එකක් දැන් ඇවිත් තියෙනවා. ඉතින් ඒ එච්චරමයි එන්නේ. ඊට වැඩිය මගේ පිම්පල්ස් එහෙම ගොඩාක් එන්නේත් නැහැ. හරිම හොඳයි මේක මට. පස්සේ මම කලින් යූස් කරපු බොඩි වොෂ් එක තමයි මේක වෙල්වෙට් එකේ මෙන්න මේක. මේකත් දැන් ඉවරයි. මේක නෙමෙයි දැන් ගන්න මෙන්න මේක ලක්ස් එකේ මෙන්න මේ දම් පාට එක. මේකත් මාරම සුවඳයි. මේක තමයි දැන් සතියක් විතර ගන්න. මේ චුට්ටක් ඉවරයි. මේක තමයි දැන් සතියක් විතර යූස් කරා. අර වෙල්වෙට් එකටත් කලින් ෆොරෙවර් එකත් යූස් කරා. මේක ඉවරයි දැන්. මේක කොහොමත් ඉවරයි. අපි එකම දෙයකට එඩිට් කරගන්න හොඳ නෑ අපේ ස්කින් එක. ඕනම දෙයක් කොණ්ඩේ වුණත් එහෙම එකම ෂැම්පූ එකකට එඩිට් කරගන්න හොඳ නෑ. මේ ඕනම මිනිස්සෙක් දවසින් දවස මාසෙන් මාස අවුරුද්දෙන් අවුරුද්දට වයසට යනවනේ. එතකොට අපි අලුත් දේවල් වලට අප්ග්‍රේඩ් වෙන්න ඕන. මාස 6ක් විතර යූස් කරලා වෙන ප්‍රොඩක්ට් එකකට යන්න ඕන. ඉතින් ඊළඟට ලා ෆ්‍රෙෂ් එකේ මේ කොෆි ස්ක්‍රබ් එක යූස් කරනවා. මේක ෆුල් බොඩි එකටම යූස් කරනවා සති දෙකකට පාරක් වගේම. මේක හරිම සුවඳ, අර කන්න හිතෙන සුවඳක් එන්නේ. මේ විනාඩි 20ක් 15ක් විතර හොඳට මම ස්ක්‍රබ් කරනවා. ඊට පස්සේ තමයි නාගන්නේ. මේ සති දෙකකට එකපාරක් වගේ මේකෙන් යූස් කරනවා මම. අපේ
රහසිගත ප්‍රදේශ වලට තමයි මේක යූස් කරන්නේ. ඉතින් වොෂ්රූම් ගියාන් පස්සේ මම අනිවාර්යෙන් මේක මගේ පොකට් එක මේ කියන්නේ හෑන්ඩ් බෑග් එකේ පොඩි එකක් තියෙනවා පොකට් එකක්. ඉතින් මේ ඊවා එකේ මේක යූස් කරනවා මම දැන් අවුරුදු 5කට 6කට වැඩි. මේක ඒ තරම් ලොකු කාලයක් මම යූස් කරනවා. සාමාන්‍යයෙන් මේක ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා මගේ ඉස්සර හොස්ටල් එකේ හිටපු යාළුවොත් එහෙමයි. ඒගොල්ලෝ පීරියඩ්ස් හැදුනාම විතරයි මේක යූස් කරන්නේ. ඉතින් එහෙම හොඳ නෑ ඩේලි අපි යූස් කරාට ප්‍රශ්නයක් නෑ මන්න. ඩේලි යූස් කරනවා මේක টয়ලට් ගියපුවම ඊට පස්සේ අපි දන්නේ කොමඩ් එකේ තියෙන විස බීජ ඒව මේවත් එක්ක අපි ගොඩක් වෙලාවට රහසිගත ප්‍රදේශ ගොඩක් පිරිසිදුව තියාගන්න ඕනේ. ඒ නිසා මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කරම ඩේලි යූස් කරනවා. බොඩි ලෝෂන් එක බොඩි ලෝෂන් එක තමයි මේක බොඩි ඩූ කියලා තමයි තියෙන්නේ. මේකට මම දැන් මාස 3ක් විතර ඇති මේක පාවිච්චි කරන්න අරන්. හැබැයි ගොඩාක් හොඳයි. මේකත් ලංකාවේ තමයි හදන්නේ. මේක බොඩි ඩූ කියලා තියෙන්නේ. ඉතින් ඕනම ස්කින් ටයිප් එකකට හොඳයි. ලංකාවේ හදන්නේ මම ගොඩක් වෙලාවට ස්කින් කෙයාර් හරි මොන හරි ප්‍රොඩක්ට් තෝරගද්දී ගොඩක් වෙලාවට මම තෝරගන්නේ ලංකාවේ හදපු දේවල්. ලංකාවේ මැනුෆැක්චර් ප්‍රොඩක්ට් තමයි ගන්නෙ. ගොඩක් වෙලාවට පිට රටවල් වල ඒවා මම යූස් කරන්නේ නැහැ. ස්කින් කෙයාර් යූස් කරන්නෙම නැහැ. පිට රටවල් වල හදපු ඒවා කොහොමත් මම යූස් කරන්නේ නැහැ. බොඩි ලෝෂන් එක, බොඩි වොෂ් එක, ෆේස් වොෂ් එක හැමදේම ලංකාවේ මැනුෆැක්චර් ඒවා තමයි මම යූස් කරන්නේ. මම ගත්ත මේක නම් දැන් ඉවරයි. මේක තමයි මම යූස් කරන බොඩි ලෝෂන් එක. ඒ කියන්නේ ඩේලි යූස් කරන්නේ ඒක. සහ ඒක මම මූණටත් පාවිච්චි කරනවා. ඇලෝවේරා මේක ෆ්‍රෙෂ් එකක්. මේකෙන් එකක් මම හදලා දාගෙන හිටියා. මේකට වතුර යන්නේ නැති වෙන්න හොඳට ඩ්‍රයි වුණ බොටල් එකකට තමයි දාන්න ඕන. එතකොට අපිට කාලයක් තියාගෙන ගන්න පුළුවන්. මම මේක යූස් කරන්නේ මගේ ෆේස් එකේ තියෙන බේබි හෙයාර්ස් නැත්නම් අපේ ඇඟේ තියෙන අනවශ්‍ය රෝම කූප ඒවා අයින් කරන්න තමයි මේක යූස් කරන්නේ. ඒ කියන්නේ වැක්සින් එකට කලින් මේක ගන්නවා. ඊට පස්සෙත් මම ආයේ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් යූස් කරනවා. මම බොඩි ඩූ එකක් ගන්නවා. ඊට පස්සේ ඇලෝවේරා වුණත් අපිට වැක්සින් එකෙන් පස්සේ පොඩ්ඩක් ගා ගන්න පුළුවන්. ඩූ එකට කලින් මේ වැස්ලින් එකක් යූස් කරා. ඒකත් දැන් මේ දෙකම ඉවරයි. මේ දෙක යූස් කරා. මේ දෙකම ඉවරයි දැන්. ඊට පස්සේ මේක oil of derm එකේ යටිපතුල් වලට ඒ කියන්නේ කකුලට කකුල් පැලෙනවට පොඩ්ඩක් මොයිස්චර් ගතියක් තියෙන්න ඕනේ. ඒ නිසා රැයට මම මේක ගන්නවා යටිපතුල් ඒ කියන්නේ විලුඹෙන් පහළ හැම කොටසකටම මේක ගන්නවා. මේකත් හොඳයි. මේකනේ ඊට පස්සේ මේක කොහොමත් ඕනේ ඩියුඩරන්ට් එක මේක යූස් කරන්නේ. අවස ගානේ විටමින් C ටැබ්ලට් එකක් බොනවා මම. බොන්නේ මේක හපන්න තියෙන්නේ. මේකේ ටැබ්ලට් තියෙනවා 30ක්. එතකොට මේකේ ගාන වෙනවා 342ක්. මේක මම යූස් කරනවා උදේට එක ටැබ්ලට් එකයි රාත්‍රියට එක ටැබ්ලට් එකයි කොහොමත් ගන්නවා. එතකොට අපේ ස්කින් එකේට හම්බෙන විටමින් C ප්‍රමාණය හොඳට හම්බ වුණාම අපේ ස්කින් එක පොඩ්ඩක් ලයිට් වෙලා සුදු වෙලා කොහොමත් ග්ලූටෝතයන් එහෙම යූස් කරනවා නම් සාමාන්‍යයෙන් මේ විටමින් C එකක් ගන්න කියනවා. මොකද ග්ලූටෝතයන් එක්ක විටමින් C ඇබ්සෝර් වුණාම ඒකේ බ්‍රයිට්නින් ගතිය ගොඩක් අප් වෙලා පෙන්නනවා. ඒ නිසා විටමින් C එකක් උදේ හවස දෙකේදීම ගන්නවා මම. ඉන්න එච්චරයි මම යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එක. අපි යමු එහෙනම් වැක්සින් එක ස්ක්‍රබ් එක කොහොමද කරගන්නේ, ස්ක්‍රබ් එකට මොනවද ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ ටික අපි බලමු කොහොමද කරගන්නේ කියලා. අද වෙනකොට ගොඩ දෙනෙක් කැමතිනේ මුහුණ වගේම ඇඟත් ලස්සනට එක පාටකට ගන්න. ඒ නිසාම තමයි අද මම ඔයගොල්ලොන්ට එක්ක මේ ෂෙයා කරගන්නේ ස්ක්‍රබ් එක. ගොඩක් වටි. ඒ නිසා වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. ඉතින් මේ බෙහෙත් බඩු ටික සේරම ඔයගොල්ලන්ට එකම තැනකින් ගන්න පුළුවන්. බෙහෙත් බඩු කඩවල් වලින් නැත්නම් ආයුර්වේද ඔසුසල් වලින් ගන්න පුළුවන්. ඉස්සලාම අපිට ඕන වෙනවා වෝට්ස්. ඉතින් අපි කන වෝට්ස් තමයි තේ හැඳි 3-4ක් අරගෙන ඊට පස්සේ ඕන වෙනවා පින්ඩ තෙල්. පින්ඩ තෙල් වලින් ගොඩක් කරන්නේ අපේ හැම රැලි වැටෙන එක වගේම හැම පිපිරිලා වගේ තියෙනවා නම් ඒ වගේම සුදු පැහැයක් අපේ ස්කින් එකට ලබා දෙනවා. ඊට පස්සේ ඕන වෙනවා මී පැණි. ඒ කරලා
සීනි. ඔයගොල්ලෝ ඕනම සීනි జాතිය පාවිච්චි කරන්න. දුඹුරු පාට නැත්නම් සුදු පාට. ඊට පස්සේ ඕන වෙනවා කිරි පිටි. මම මේකට කිරි පිටි ගත්තේ ඔයගොල්ලන්ට ඕන නම් ෆ්‍රෙෂ් මිල්ක් හරි නැත්නම් මොන හරි මිල්ක් జాතියක් පාවිච්චි කරන්න. හායි. පින්ඩ තෙල් ඉවර වෙලා තිබ්බා. ඊට පස්සේ මම ගියා ඒවා ගේන්න. ඒත් බඩු කඩවල වල පින්ඩ කියන තෙල තියෙනවා. ඒක ගොඩක් හොඳයි ඇඟට. නෝමල් අපේ ඇඟේ ගන්නවා නම් ඒත් හොඳයි. කියන්නේ ওই විදි ස්ක්‍රබ් එකක් කරන්න ඕනේ. ඒකෙන් නිකන් අපි ඇඟට ගෑවත් ඒක ගොඩක් හොඳයි අපේ ඇඟට පින්ඩ කියන තෙල් එක. ඉතින් ඔයගොල්ලෝ ගාලා බලන්න හැම හොඳට සිනිදු වෙනවා ඒකෙන්. හැම පැලිලා තියෙනවා නම් එතකොට කළු වෙලා තියෙනවා නම් ඒවට ගොඩක් හොඳයි. ලස්සනට ග්ලාස් වෙනවා ස්කින් එක. ඔයගොල්ලෝ ගාලා බලන්නකෝ. ඒක ලොකු සීක්‍රට් එකක්. ඔන්න මම ඒක ඔයගොල්ලන්ට කිව්වා. අපේ සම කොටස් 3කට බෙදෙනවා. ඔයිලි ස්කින්, ඩ්‍රයි ස්කින්, සෙන්සිටිව් ස්කින් කියලා. ඒක අතරමැද තියෙන ස්කින් ටයිප් වලට තමයි මේක ගොඩාක් හොඳ. මොකද ගොඩාක් ස්කින් එක ඔයිලි නම් ඒක ගාලා තේරුමක් නැහැ. මොකද පිම්පල්ස් වගේ දේවල් එන්න ගන්නවා. ගොඩාක් ස්කින් එක ඩ්‍රයි නම් ඔන්න හොඳයි මේක. ඒ වගේම මධ්‍යස්ථව තියෙන ස්කින් එකක් නම් ඔයිලුත් නැති ඩ්‍රයිත් නැති ස්කින් එකක් වගේ නම් හොඳයි. ඉතින් මගේ ස්කින් එක එහෙම තමයි. ඔයිලිත් නැහැ, ඩ්‍රයිත් නැහැ. මධ්‍යස්ථව තමයි මගේ ස්කින් එක තියෙන්නේ. හැබැයි ඔයිලි ස්කින් එකක් විතරක් තියෙනවා නම් ඕගොල්ලෝ පින්ඩ තෙලුයි මීපැණි විතරක් පාවිච්චි කරලා පැක් එකක් විදිහට ගන්න පුළුවන්. පස්සේ මම මේකට දාගත්ත දැන් වෝට්ස් ටික දාගෙන ඉවර වෙලා වෝට්ස් ඇඳි 2-3ක් වගේ දාගත්තා. ඊට පස්සේ ලාවට රස්නේ තියෙන උණු වතුර ටිකක් දාගන්නවා. මේක තලපයක් විදිහට තමයි හදා ගන්න ඕන. ඊට පස්සේ මම මේකට කිරි පිටි ටිකක් දාගෙන හොඳට අපි අර කන මට්ටමට හදාගන්නේ වෝට්ස් ඒ විදිහට තලපයක් විදිහට ගොඩාක් දියාරු විදිහටත් නැතුව සාමාන්‍යයෙන් අපේ ස්කින් එකේ රැඳෙන මට්ටමට වගේ හදා ගන්න ඕන. ඊට පස්සේ මේක හොඳට නිවෙන්න තියෙනවා. නිවෙන්න තියලා තමයි අපි දාගන්නේ පින්ඩ තෙලුයි මීපැණි. හොඳටම නිවෙනකන් ඉඳලම තමා දාන්නේ. රස්නේ පොඩ්ඩක්වත් නැති වෙන්න ඕන. මොකද මීපැණි වෙලයි පින්ඩ තෙලුයි වල තියෙන ගුණ ඉක්මනට මැරෙන්න පුළුවන්. ඒ නිසා හොඳටම නිවෙනකන් උඩරම පැය භාගයක්වත් තියන්න. ඊට පස්සේ අර දේවල් දෙක දාලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ අපි ගාන්න ගද්දි තමයි සීනි දාන්නේ. එතකල් සීනි දාන්නේ නැහැ. මේකේ තියෙන ඖෂධීය ගුණ අපේ ඇඟට ගන්න නම් උඩරිම සතියට දවස් 2ක් අඩුම කරන්න ඕන. නැති වුණොත් වැඩක් නැහැ. සතියට දවස් 2 ගානේ මාසයක් විතර කරලා බලන්න ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. මම මේ ගානේ දෙවෙනි දවස. ඉතින් මම අපේ ලෙක්චර් එකක් තිබුණා ස්කින් කෙයාර් සම්බන්ධව. ඒකෙන් මම බලාගෙන ඇවිල්ලා තමයි ගෙදරදී කරේ. ඉතින් මේ දෙවෙනි දවස නිසා මට ලොකු රිසල්ට් එකක් හැබැයි තියෙනවා. පස්සේ අපි ස්ක්‍රබ් එක ඇප්ලයි කරගන්න ඒරියාස් ටික හොඳට ක්ලීන් කරගන්න ඕන. මම මගේ ෆේස් වොෂ් එක යූස් කරලා මූණයි අත් දෙකයි කකුලුයි හොඳට ක්ලීන් කරගත්තා. ඊට පස්සේ තමයි අපි ස්ක්‍රබ් එක යූස් කරන්න ගන්න. එතකන් අරක නිවෙන්න ටයිම් එක අපිට හොඳටම ඇති. ෆේස් වොෂ් එක ගාලා හොඳට මූණ ක්ලීන් කරගත්තා. දැන් මගේ මූණේ මොකුත් නැහැ, දූවිලි මොකුත් නැහැ. ස්ක්‍රබ් එකෙන් කරන්නේ දැන් අර ෆේස් වොෂ් එකට යවන්න බැරි උණු දූවිලි කුණු ටිකක් තියෙනවනේ. ඒ ටික තමයි ස්ක්‍රබ් එකකින් යවාගන්නේ. මෙන්න මේ බ්‍රෂ් එකෙන් තමයි ගාගන්නේ. මේකෙන් හොඳට ගා ගන්න පුළුවන්. දැන් සීනි ටික අරකට දාලා මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි අපේ අර පේස්ට් එකට හොඳට සීනි ටික දාලා මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ අපි ඇප්ලයි කරගමු. එන්නේ දැන් මේකේ සීනි ඇට එකක්වත් දිය වෙන්නේ නැහැ. දැන් හොඳට සීනි ඇට පිටින්ම තමයි තියෙන්නේ. අපි ඒකයි හොඳට නිමලා ඉවරුනන් පස්සේ තමයි මේකට සීනි දාගන්නේ. නැත්තම් දිය වෙන්න බල අපි මේක ගාගමු. මේක ඇස්වල ගෑවුණා කියලා අපේ පිම්පල් එකක් තිබිලා ඒකේ උඩ ගෑවුණා කියලා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකෙන් කිසිම අතුරු ආබාධයක් එන්නේ නැහැ. ඒ නිසා හොඳට බය නැතුව මූණ පුරාම ඔයගොල්ලෝ හොඳට ඇප්ලයි කරගන්න. මූණේ ගාගත්තා. දැන් තියෙන්නේ මේ ඇඟිලි 4 විතරයි යූස් කරන්න.
පස්සේ විනාඩි 3ක් 4ක් විතර හොඳට මසාජ් කරගන්න මූණ. එතකොට තමයි හොඳට මේක අපේ ස්කින් එකට වදින්නේ. ඒ නිසා හොඳට මේ ස්ක්‍රබ් එක ගාලා විනාඩි 3ක් හෝ 4ක් අඩුම මසාජ් කරන්න මේ විදිහට. මේක ගොඩක් කෙනා අතින් අතුල් ඉන්න ඕනේ නැහැ. චුට්ටක් විනාඩි 3ක් 4ක් ඇප්ලයි කරගෙන ඉවරයි. මම පොඩි ග්ලාස් ගතියක් පේනවා. ඊට පස්සේ මම අතින් අතුල්ලගෙන ඉවර වෙලා විනාඩි 3ක් දැන් අතුල්ලන් ඉවරයි. හොඳට ආයෙත් මම අලුතෙන් ටිකක් උඩින් ගා ගන්නවා මෙහෙම. හොඳට ගන්නට මේක හොඳට වතුර වගේමත් නැතුව හොඳ thickness විදිහටම තියෙනවා. One hour later. ඔයගොල්ලන්ට පේනවද මගේ මූණේ තියෙන වෙනස? මම නාගෙනම ආවා. ලොකු වෙනසක් වෙලා තියෙනවා. හරි, ඉතින් ඕගොල්ලොත් මේක යූස් කරලා බලන්න. ගෙදරදී මේ ස්ක්‍රබ් එක හදලා ගාලා බලන්න ආස හිතෙයි. මේක හැබැයි සතියට දවස් 2ක් හෝ 3ක් අඩුම කරන්න ඕනේ. එතකොට තමයි හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මොනවාද හිතන්නේ කියලා අද වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. හෙයා කලේක හෙයා එන්ඩ්ස් ටික කැපුවා, මේ ටික පොඩ්ඩක් යට ටික කැපුවා. ඒ වීඩියෝ එක තමයි ඔයගොල්ලන්ට ඊළඟට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. මේකටත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගෙදරදී හදලා බලන්න. සතියට දවස් 2ක් වගේ අඩුම ගන්න. මම ඊටු ටික තියාගත්ත ඊළඟ සතිය ආය ගන්න. බලමු මම ඒක ගැන වෙනම පොඩි රීල්ස් ඔයගොල්ලන්ට අප්ඩේට් කරන්න. එහෙනම් අද වීඩියෝ එක ගැන මොනවද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. Thank you for watching. See you in next video. Bye. නිරෝගී ශක්තිමත් දිගු කෙස් කලඹකට ශ්වේතරෝ hair oil එක විතරයි. 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදන මගේ ශ්වේතරෝ hair oil එක ගන්න කැමති අය පහලින් තියෙන නම්බරයකට මට මැසේජ් එකක් දාන්න. Bye.